හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම අපේ හබියට කන්න උයන කෑම තමයි මේ තියෙන්නේ. කජු මාළුවක් හදාගන්න තමයි ඉතින් යන්නේ. ලූණු සුදු ලූණු ඔක්කොම 3-5කුඩු දාලා ඉවර වෙලා වතුර චුට්ටකුත් දාලා ලිපේ තියන්න තමයි ඉතින් මං හදන්නේ දැන් මේක. කෑලි මිරිස් ජූන්ඩකුත් දැම්මා. ඔන්න ඉතින් වතුරත් එක්ක ඉදෙනවා. ඊට පස්සේ මේකට උක්කු පොල් කිරි ඩීංගත් දාලා ඉවර වෙලා රසට හින්දවල ගත්තා. ටන් ඉවරයි. ඊළඟට අපි හදන්න යන්නේ පපඩම් ටිකකුත් බෙදලා ඉතින් ටට්ටක් ගාලා ගත්තා. ගෙදරම හදපු පපඩම් තමයි යාළුවනේ මේ තියෙන්නේ. චිකන් කරි එකක් ටක් ගාලා හදාගන්න යන්නේ. සුදු ලූණු ඔක්කොම වැදෙන්න දාලා මිරිස් ටිකකුත් දාලා ඔන්න ඔහොම කළු වෙනකල් කලවම් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේකට කපාගත්ත චිකන් ටිකකුයි අලගෙඩියකුයි දාලා මං අලත් දානවා ළමයි චිකන් හදද්දි. හරිම රසයි එහෙම දැම්මහම. දාලා තෙලෙන්ම කලවම් කරලා වතුර ටිකක් දාලා හොඳට හිඳවනවා. ඒ අතරේ මම එළවලු බත් එකට ඕන එළවලු ටිකක් කපාගෙන පැත්තකින් තිබ්බා. ටට්ටක් ගාලා එළවලු බත් ටිකත් කලවම් කරගත්තා. හරි සුවඳයි දැන් නම්. එනවද කන්න? මේ තියෙන්නේ ඉතින් මම ඉක්මනට හදාගත්ත කෑම ටික. මස් කරි එක, කජු එක, පපඩම් එක. ඉක්මනට උයන්න ඔයාලත් මං වගේ. බයි බයි.